සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඑක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යාමනය කිරීම සමග එක්සිත් වෙමු. අපගේ ජීවිතයේ ඉදිරි කාලය තුල සිදුවෙන්ට යන්නේ කුමක්දයි දැනගැනීමට නොහැකිවීම සමහර විට අපව කලකිරවන සුළුයි. ඒ එසේ වුවත් අපි විවිධ උපක්‍රම උපාය මාර්ග යොදනවා. අපි කැමති දේවල් සිදුවීම දැකීමට අපි සැලසුම් පුරවකථන සහ යෝජනා සකස් කරනවා. නමුත් ඒවායින් ඉතා සුළු වෙනසක් පමණයි සිදුවන්නේ. අපට කිසිම අදහසක් නෑ ඊළඟ වසරේ, ඊළඟ මාසයේ, ඊළඟ සතියේ වෙන එකක් තියා ඊළඟ දවසේ පවා කුමක් සිදුවෙන්ට යනවාද කියා. ඉතින් අපි යාඥා කර සැලසුම් කර ඊළඟට අපට කිසි දිනක අනුමාන කර නොහැකි දේවල් සම්පූර්ණයෙන්ම දන්නා දෙවියන් වහන්සේව විශ්වාස කරමු. ගීතාවලිය 46:10 වෙනි පදයට අපි කැමති වන්නේ නිසයි. නිශ්චල වව් මා දෙවියන් වහන්සේ බව දැනගනිව්. ජාතීන් අතරේ උසස් වන්නෙමි, පොළොවේ උසස් වන්නෙමි යනුවෙන් උන්වහන්සේහි පවසා තිබෙනවා. ජීවිතය අනිශ්චිතයි. අපට සාතික ලෙස දැනගත නොහැකි ගණින්න බැරි තරම් බොහෝ දේවල් තිබෙනවා. අප දැනගත යුතු එක දෙයක් නම් සියල්ල දන්නා අපට ගැඹුරින්ම ප්‍රේම කරන දෙවි කෙනෙකු සිටින බවයි. උන්වහන්සේව දැනගැනීමෙන් අපට නිශ්චල විය හැකියි. අපට සමාදානයෙන් සිටිය හැකියි. අපි මෙනෙහි කරමු. ජීවිතයේ අවිනිශ්චිතතාවන් තුළට අප විසින් ගෙන යන නිශ්චිතතාව නම් දෙවියන් වහන්සේගේ සැලකිල්ලයි. අපි යාඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්සේ අපගේ ජීවිතයේ අවිනිශ්චිතතාවන් තුළින් නිශ්චලව ගමන් කිරීම සඳහා ඔබ වහන්සේ අප සමග සිටමින් අපව රැකබලාගත මැනව. ආමෙන්.